අපේ ජනවහරේ තියෙනවා විජය රජතුමා සහ කුවේණිට හම්බෙච්චි දරු දෙදෙනාගෙන් වැඩි ජනතාව පැවතගෙන එනවා කියලා. ඒක එක්තරා ජනප්‍රවාදයක් පමණයි. ඉතින් මේ ආකාරයට මේ පැවත එන වැඩි ජනතාව ආදිවාසීන් ජීවත් වෙලා තියෙනවා බහුලව ප්‍රදේශයක. ඒ ප්‍රදේශය වැද්දට සබර කියලා හඳුන්වනවා. ඉතින් සබර වැඩිපුර ජීවත් වුණු ප්‍රදේශය සබර ගමුව වෙලා සබර ගමුව බවට පත් වුණා කියලා සඳහන්. ඉතින් මේ සබර ගමුව පළාතේ වැද්දි ජනතාව ඉතා බහුලව ජීවත් වුණා කියනවා. පසු කාලීනව වුන් සංක්‍රමණය වෙනවා විවිධ පළාත් වලට. ඉතින් එක්තරා ග්‍රාමයක ඒ ප්‍රදේශයේ ජීවත් වුණු වැඩි ජනතාව අතරින් අවසාන පුද්ගලයා ගලක තියලා ගලක් විදලා දඬු ගහලා මරා දැමුවා කියලා සඳහන්. ඉතින් මේ වැද්දා මරපු ගල කියලා කියවිලා පරම්පරා ගානකින් ඒ ප්‍රදේශයේ ග්‍රාම නාමය නිර්මාණය වෙනවා. ඒ සිදුවීම පදනම් කරගෙන වැද්දා මරපු ගල වැද්දාගල වශයෙන්. වැද්දාගල කියන්නේ වර්තමාන කලවාන ආශ්‍රිත පිහිටි ග්‍රාමයක්. එහෙම තමයි මේ කලවාන ආශ්‍රිතව පිහිටි වැද්දාගල කියන ග්‍රාම නාමය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ජනප්‍රවාද ජනශ්‍රුති දැන කියා ගන්න දිවෙනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න. තව කෙනෙකුට බලන්න.